මම වෛද්‍ය රුචිර අමරසිංහ. අද කතා කරන්න යන්නේ වයිට්නින් ප්‍රොඩක්ට්ස් ගැන. මේ මාතෘකාව ගැන කතා කරන්න හේතුව තමයි මේ වයිට්නින් ප්‍රොඩක්ට්ස් හදන ගොඩක් අය ඉන්නවා. ඒක මාකට් කරන අයත් ගොඩක් ඉන්නවා. එතන මේ ගෑම හොඳයි කියන පිරිසක් ඉන්නවා. ඒ වුණාට මම කතා කරන්නේ අද ඒ සම්බන්ධව නෙමෙයි. ලංකාවේ බෑන් කරපු ඒ කියන්නේ ගාන්න හොඳ නැති ක්‍රීම් මොනවාද? ගාන්න ඔය ස්කින් එක ග්ලෝ කර ගන්න ඕන නම් ගාන්න හොඳ මොනවාද සහ අර කලින් කියපු ක්‍රීම් වල තියෙන හොඳ නැති ක්‍රීම් වල තියෙන සයිඩ් ඉෆෙක්ට්ස් මොනවද කියන එක තමයි අද කතා කරන්නේ. හරි. වයිට්නින් ප්‍රොඩක්ට්ස් ගත්තාම කොටස් දෙකකට බෙදන්න පුළුවන්. පළවෙනි එක ඉන්ජෙක්ෂන්, දෙවෙනි එක වයිට්නින් ක්‍රීම්. වයිට්නින් ඉන්ජෙක්ෂන් ඒ කියන්නේ සම සුදු කරන්න විදින බෙහෙත්. එහෙකටවත් තාම ලංකාවේ NMRA අනුමැතිය දීලා නැහැ. ඒ කියන්නේ ඖෂධ නියාමන අධිකාරියෙන් අප්‍රූව් කරලා නැහැ සම සුදු කරන්න විදින කිසිම බෙහෙතක් හොඳයි කියලා. එතකොට ඒ වගේ බෙහෙතක් විද ගන්නවද නැද්ද කියන ඩිසිෂන් එක ඔයා තමයි ගන්න ඕනේ. මොකද අප්‍රූව් එක දීලා නැහැ තාම. එතකොට එහෙම ඉන්ජෙක්ෂන් එකක් විද ගන්න ඕන නම් ඒ ඉන්ජෙක්ෂන් එක විද ගැනීමෙන් ඔයාගේ ශරීරයට ඇතිවන අහිතකර බලපෑම්, සයිඩ් ඉෆෙක්ට්ස් පිළිබඳවත් ඔයා තමයි රෙස්පොන්සිබල්. මොකද එහෙම එකක්වත් අප්‍රූව් කරලා නැති නිසා. වයිට්නින් ක්‍රීම් ගත්තාම මේ වයිට්නින් ක්‍රීම් වල තියෙනවා මර්කරි, ස්ටෙරොයිඩ්, හයිඩ්‍රොක්වයිනෝයින් කියන සමට අහිතකර සංඝටක වැඩි ප්‍රමාණ වශයෙන් අන්තර්ගත වෙනවා. ඉතින් දැන් කාට හරි කියන්න පුළුවන් සමය ස්කින් එකේ ගන්න නිසා ප්‍රශ්නයක් නැහැ කියලා. හැබැයි එහෙම නැහැ. ඔයාගේ ස්කින් එකේ බ්ලඩ් වෙසල්ස් තියෙනවා. මේ බ්ලඩ් වෙසල්ස් වලට මේ කියන සංඝටක ඇබ්සෝබ් වෙනවා. ඇබ්සෝබ් වුණාම යන්නේ කෙලින්ම ඔයාගේ රුධිර සංසරණ පද්ධතියට. ඒක සමානයි ඔයා හිතන්න මර්කරි වැඩිපුර තියෙන ක්‍රීම් එකක් ඇඟේ ගෑවොත් ඒක මර්කරි තිබ්බ ටැබ්ලට් එකක් ඔයා බිව්වහා සමානයි. අවසාන වශයෙන් එකතු වෙන්නේ රුධිරයට. සමය ගෑවා. මේ කියලා තියෙන ක්‍රීම් ටික දැන්ට ලංකාවේ බෑන් කරලා තියෙනවා. ඔයත් බලන්න ඔයා ගන්න ක්‍රීම් එකක් තියෙනවද කියලා මෙතන. හරි දැන් කියන්න ස්කින් එක ග්ලෝ කරගන්න ගන්න හොඳ මොනවාද සහ ඒක ඔයා තෝරගන්න ඕනේ කොහොමද කියලා. සාමාන්‍යයෙන් ඔයා ගන්න ක්‍රීම් එකේ විටමින් C, විටමින් B3, හෙවත් නයිසිනමයිඩ්, හරි ඇල්ෆා බියුටින් කියන සංඝටක තියෙනවා කියන්නේ සාමාන්‍යයෙන් ඒක හොඳ ක්‍රීම් එකක්. ඒ තමයි ලංකාවේ හදන සමහර ක්‍රීම් වලත් ඕව තියෙනවා කියලා කියනවා. ලංකාවේ හදන ඒවා ඉම්පෝර්ට් කරන ඒවාගේ ගහලා තියෙන ඔය තියෙන සංඝටක තියෙනවා කියලා. හැබැයි ඔයා බලන්න ඕන SLS සහතිකය, ISO සහතික සහ NMRA අනුමැතිය තියනවාද කියලා. ඒ තුන අනිවාර්යෙන් බලන්න ඕනේ. නැත්නම් කාට හරි පුළුවන් ඔය ටික තියනවා කියලා ලේබල් කරලා එවන්න. ඒ වගේම ඔයාගන්න ක්‍රීම් එක හොඳ රෙපියුටඩ් බ්‍රෑන්ඩ් එකක් වෙන්නත් ඕනේ. උදාහරණයක් විදිහට කියන්නම් Ordinary Products, CeraVe, Cetaphil, Neutrogena. ප්‍රොමෝෂන් වීඩියෝ එකක් නෙවෙයි හොඳේ. මේ කියන බ්‍රෑන්ඩ්ස් වල ඔරිජිනල් ප්‍රොඩක්ට්ස් ගන්න පුළුවන් නම් හොඳයි. හැබැයි පොඩ්ඩක් මිලෙන් අධිකයි. සාමාන්‍යයෙන් මේවා හොඳ රෙපියුටඩ් බ්‍රෑන්ඩ්ස්. හැබැයි ඉතින් ඔරිජිනල් එක තමයි ගන්න ඕන. ඔයාගේ යාළුවොත් ඉන්නවා නම් මේ වගේ ක්‍රීම් යූස් කරන එයාලටත් දැනගන්න ෂෙයා කරන්න. මොකද ඔය බෑන් කරපු ක්‍රීම් තාම මාකට් එකේ තියෙනවා.